ಅದು ದೀರ್ಘಶ್ರೀಲಿ ಮಧುರ ವಿಂಗಡೆಯ ಸ್ಥಾನ ಸಮಗ ಅಪಹ ಎಕ್ಕಿನ ಉಪಸಮ ಆದರೆ ಸಾವಿರ ತಿರುಗಲ್ಲ ಅಮ್ಮಗೆ ನೆನಪಿನ ಗೀತೆಯನ್ನು ಆರಂಭನ ಈ ರಸವೇಂದನೆ ಪಸು ಕಾಲೇನ අප විවිධ ප්‍රතිපදයන් ඔස්සේ ලබා ගැනීමට උත්සුක වෙනවා. ඒක චිත්‍ර කලාව වෙන්න පුළුවන්. සංගීතය වෙන්න පුළුවන්. සාහිත්‍ය රසස්වාදය වෙන්න පුළුවන්. ඉතින් අද මధుර වින්දන වැඩසටහන සමග එක්වෙන ඔබ සැමට අද සංගීතයේ සුමිහිරි මధుර වින්දනය ලබා ගැනීමට හැකි වෙනවා. වැඩි නෙවෙයි ගීත 4ක රස වින්දනයේ සමග අද මේ සංගීත වකිලේ පහළ වෙනවා. රජරත්න විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන උපතින්ම ගායන වාදන දක්ෂතා ඇති සොහොයුරි කවුද? LAD ෂෙනාන් සොහොයුරි. ඒ වගේම අප ගම්බලා මහාවිද්‍යාලයේම ආදි ශිෂ්‍යෙක් වන සමස්ත ලංකා ප්‍රථම ස්ථානය ලබාගත් ඒකන තබ්ලා වාදනය. ඉතින් ඒ සොහොයුරා අද මధుර වින්දන වැඩසටහන සමග සහභාගී වෙනවා තබ්ලා වාදනයේ සහයෝගය දෙන්න. කවුද? WM ඉස්සර විමර්ත සොහොයුරා. ඉතින් ඒ විතරක්ම නෙවෙයි. අද මේ මధుර වින්දනයේ සමග අපිට ඉතාමත් රසවත් තමාගේ ජීවන අත්දැකීම් මුසු කරගනිමින් අද අපට දැනුම සමග රස වින්දනය දීමට නියුපුරු පුරවැඩේ ඉතාමත් වැදගත් විත්තකි අප මැදිරියට අද පැමිණ සිටිනවා. සාමාන්‍යයෙන් නියපුණේ මැණික්කට බිහිලා තියෙනවා. නමුත් මේ ඉතාමත් අනර්ග මිනිහැටියක්. නමින් ප්‍රවීණ සාහිත්‍යවේදී නිශ්ශංක විජයවර්ධන ගුරුතුමා. ඇත්තටම මෙතුමා මුලදී නියුගුණේ විද්‍යා ගුරුවරයෙකු ලෙසත් පසුව චිත්‍ර ගුරුවරයෙකු ලෙසත් ලංකාවේ ශිෂ්‍ය ශිෂ්‍යයන්ගේ දැනුම පෝෂණය කර තිබෙනවා. ඉතින් එතනින් නොලැබ පසු කාලීනව මහියංගන කලාපේ කාර්යාලයේදී සමාජයේ සේවයේ දෙමින් අද විශ්‍රාම දිනයේ කල්යද. ඉතින් ඒ කාලය තුළ ඔහු ලබාගත් දෑ සහ රටට ලෝකෙට ලබා දුන්නේ අනර්ගයි. මෙතුමා ඉපදෙන්නේ මහියංගනේ 1963. 1994 තිත්ත සීනි කියන ඉති කතාව තුළින් ස්වාතිම මෙතුමා හිමි කරගන්නවා. ඉතින් මින් නොනැවති 1996 දල රෙදි හා කසී සල් කියන ඉති කතාව තුළින් මෙතුමා තවත් සම්මානයන් දිනාගන්නවා. ඒ වගේම මුවා මැරු සොලම කියන ඉති කතාව තුළින් රාජ්‍ය සම්මානය ලබා ගන්න අතර හඳ කඩුව වන් කරුව කියන ඉති කතාව තුළින් මේ අපේ දත්තිවේ ශ්‍රී ලංකා භූමියේ සාහිත්‍යවේදියෙකුට හමු වෙන ඉතාමත් අනර්ග සම්මානයක් වන ස්වර්ණ පුස්තක සම්මානය මෙතුමා හිමි කරගන්නවා. ඒ වගේම මේ මෑතක 20 වර්ෂයේදී මෙතුමා නන් පේරේ කියන කෙටි කතාව
කතාවතුනි රජත පුස්තක සම්මානය හිමි කරයි. ඇත්තටම මෙතුමා මේ පුරවරේට නිකම් නෙවෙයි ඔබ දැනෙන්න බැහැ. ඉතින් ඔබතුමා පිළිගන්නවා ආයුබෝවන්. ඇත්තටම අපි කැමති මේ ඔබතුමාගේ විස්තර ඔබතුමාගේ මොහොතේ මම දන්නේ කියපු විස්තර ටික ප්‍රමාණවත් කියලා. එදරන කෙනෙකුනේ වර්ෂයේ ඉඳලා මම කියන්නේ ප්‍රදේශයේ විශේෂයෙන් සමත් වෙලා මම ආයත විද්‍යාලයට යනවා. පස්තර වජින විද්‍යාලයට. ඊට පස්සේ බණ්ඩාරපුර මධ්‍යම විද්‍යාලයේ අනතුරු විද්‍යා ගුරුවරයෙක් විශ්වවිද්‍යාල ගුරුවරයෙක් වශයෙන් සේවය කරලා සෞන්දර්ය ගුරු විද්‍යාලයට සෞන්දර්ය ගුරුවරයෙක් වශයෙන් ආවගෙන අනතුරු ගුරු උපදේශක ගුරුවරයෙක් වශයෙන් අපිට කරනවා. සේවයෙන් අවුරුදු 40කට පස්සේ ගුරු කියන විශ්‍රාමයේදීලා මේ වෙනවිට ඌවපළ පුස්තකාල සේවා මණ්ඩලයේ සභාපතිවරයා වුණේ කටයුතු කරනවා. ඒ තමයි මගේ ජීවන විස්තරය. මේ අතරතුර මෙහෙම අහනකොට නියුගුණේ මේ තරම් දක්ෂ ගුරුවරු මේ තරම් දක්ෂ කතුවරු ඉන්නවද කියලා හිතෙනවා. ඇත්තටම ලොකු ආඩම්බරයක්. නියුගුණේ අපට රටට ලෝකෙට කොතරම් ආඩම්බරයක්. හොඳයි. අපි දැන් ගුරුතුමනි අපේ වැඩසටහනේ රසවින්දනාත්මක හෝරාවක අනිතම. ඉතින් හරිම ගීතය ගැන කිව්වොත් මේ ගීතය 1946 රේඩි සිලෝනේහි අභිගත කළ ප්‍රථම ගීතය. ඕම් සිටිනා විරදෙන්නා සුදුත සුදේ නංගෝ මේ ගීතය ගීත රචනය තනු නිර්මාණය ගායන එන තුනම ප්‍රයත්නය ගායන සුනිල් ශාන්ත මහතා. ඇත්තටම මේ වගේ දක්ෂ ගීත රචකනේ අනිර්මාණ ගායනයේ තුනම ප්‍රයත්නවයි තමයි වාද්‍යයේ කාර්යය හඳුන්වන්නේ. ඉතින් එතුමා එදා කළ ගායනය අද දීපස් ටීවී මధుර වින්දනයේ වැඩසටහනේ ඉදිරිපත් කරන්නේ නැත්නම් ගීතවත් වෙන්නේ අපගේ ශිනා චානට සහෝදරයාගේ හඬින්. ඉතින් ඔබටයි මේ ඇරෙන්න ගීතවත් වෙන්නේ.
ආකාරය මේ ගීතේ නිදාන් වෙලා තියෙනවා නේද? ඔව් මේ ගීතේ ගත්තම ලාංකික ගීත සාහිත්‍යය තුළ ස්වයමින් පවත්නා නිර්යාද කටහඬ. එහෙම නැත්නම් ලාංකික අනන්‍යතාවයට හිමි කටහඬ ස්වයංයේදී හමුවන වඩා වටිනාම ගීතමය තාරකාවක් තමයි මේ ගීතේ ගායනා කරන්නේ. ඒ වගේම මේක අවුරුදු 110කට විතර කලින් කියන්නේ 1915 බැද්දලියනගේ ගොම් පෙනියානු කියන දකුණු 1940 වෙනකොට ඒ කියන්නේ උට අවුරුදු 25 වෙනකොට ඉන්දියාවට යන සාන්තිනිකේතන. ඒ සාන්තිනිකේතනයේදී තමයි ඔහුට වඩා වටිනා සංගීතය පිළිබඳව තියෙන සුදුල ප්‍රදේශය හමුවන්නේ. සාන්තිනිකේතනයේ කාලයේදී ඔහු දකිනවා මේකට ලංකාවටවත් ඉන්දියාවටවත් දෙකම නිදම් වෙලා ඉන්නේ.